කොහොමද ඉතින්? මෙන්න මේ ගහේ තියෙන විශේෂත්වය බලන්න මේ. ගහේ වේල් උඩ තියෙන්නේ. මුළුත් එක්ක ඇදිලා. අමුතුම විදියකට. ඒ වුණාට අවුරුදු ගණනාවක් තිස්සේ ওই ගහ ওই විදියටම තියෙනවානේ. සියලුම දේගොල්ලන්ගේ පිටින් කාගේවත් වාහනයකට තැන් කරලා තැටෙන්නේ නැතුව. ඒක තමයි සබහා දහමේ විස්මය. හරි පුදුමයි. බලන්න. ඉතින් තව සබහා දහමේ විස්මය තමයි. බලා ගන්න මේ ගහ කොහොමද තියෙන්නේ කියලා. සබහා දහමේ ඇති. ඉතින් මේක මේ වාහනයකට හෝ පාර්ට කඩා වැටෙනකම්ම තියාගන්න නැතුව ඉතින් ඒ කට්ටිය දැනගන්න ඕනේ මේක ඒ නිසි කාලයවම මේක අයින් කරන්න. හානියකුත් එක්කම මේ හානියක් වෙලා ගහ අයින් කරනට වඩා හොඳයි මේක මේ ඒ කාලෙත් එක්ක බලලා අයින් කරන්න.